හෙලෝ යාළුවනේ අද මං ඔයාලා ජෙලි හදන විදිහ තමයි කියා දෙන්න යන්නේ. මේ වතුරකුත් ඕන කරනවා මේ කප් එකක් තියෙන්නේ. කප් දෙකක් තියලා තමයි කරන්න ඕනේ. වතුර අනික පාවිච්චි කරද්දී පරිස්සමෙන් කරන්න. දැන් අපි දාමු. වතුරක සුට්ටක් ආපහු ගමු. හරි. ඕන් එහෙනම් දාන්න. කූල් වුණාම තමයි මම ඔයාලා පස්සේ කියන්න කූල් වුණාම ඒක තව තියෙනවා බලමු. හැබැයි මේක වෙච්ච රස ජෙලි එකක් නෙමෙයි. ඔය channel එක කරන්න ඕන නිසා තමයි මම මේ ජෙලි එක ගත්තේ. කූල් වුණාම කාලා බලනකොට හරිය රසයි. දැන් අපි ඒක හොඳට කලවම් කරන්න ඕන. ඇඟේ එහෙම හලා ගන්න ඕනේ. මේ ජෙලි එක කන්න නෙමෙයි වෙන්නේ. නාන්න තමයි වෙන්නේ. හරි. දැන් අපි හදන්න තමයි ඇති. पैकेट के गाल तिब्बेना මේක එක්කෝ මේ පර්පල් කලර් වලට තමයි එන්නේ කියලා ගහලා තිබ්බේ දැන් බලමු පර්පල් කලර් වලට දෙන්නේ කුඩුවේ තියෙන මේ ජෙලි කුඩුවේ තිබ්බ මේ සිල්වර් කලර් කරමුද එන්නේ කියලා බලමු. පේන විදිහට නම් එන්නේ පර්පල් කලර් වලට. පස්සේ කියන්නේ රහ කොහොමද කියලා. ඔයාලා ජනල් එකක් හතර බලන්නකො කොය වගේ දෙන්නේ. ත්‍රිකෝණයක් වගේ නමද නැත්තම් එක්කෝ ත්‍රිකෝණ කප් එකකට දාලා හැදුවොත් ත්‍රිකෝණයක් එන්නේ. රවුම් කප් එකකට දැම්මොත් රවුමක් එන්නේ. එන්න මේ වගේ කෝප්පයකට දැම්මොත් කෝප්පේ ගානට තමයි එන්නේ. අපි කැමති ගානවල දෙන්නේ නැහැ. ආයි මේක මේ ජෙලි වගේ මේවා උනාට පස්සේ ජෙලි උනාම එක්කෝ මේ රහයි. දැන් මේක තවත් කලවම් කරන්න ඕනේ. මේ වගේ වතුරක් ගන්නවා. කලව ගන්න එපා කන්න වෙන්නේ. අද කලවම් කරමු. හරි. හරි කලවම් කරමු. මම මේක ගේන්න ගිහපු අඳුරෙම තමයි ඉන්නේ. මේ ඩාඩිය ඇටි මේක කලවම් කරා. ඊට පස්සෙම කොහොමද රහ කියලා කියන්න.